ආක්‍රමණශීලී ගතිය ගැහණු සතුන්ගේ ගොඩක් අඩුයි. ඉතින් අපි ගෙදරකින් නිදහස් කරගත්ත සර්පයෝ දෙන්නෙක්, නයි දෙන්නෙක්. මේ කපල් එකක් ඉන්න ගැහණු සතයි පිරිමි සතයි වෙනකොට සංවාස කාලය තමයි ආරම්භ වෙලා තියෙන්නේ. සත්තු ගෙවල් වල නිතරම අපිට සර්පයෝ දෙන්නෙක් ඊට වැඩි ප්‍රමාණයක් දකින්න පුළුවන්. මරන්න එපා. හැමදාමත් වගේ කියන්න තියෙන සත්තුන්ව මරන්න එපා. මේ අපි ඉන්නේ දැන් හතර ලියද්ද කියන මේ ප්‍රදේශයේ තියෙන රක්ෂිතයක. මේ කැලේට මේ සත්තු දෙන්නව රිලීස් කරමු. අපි බලන්න මාත් අපිට වටපිට ඉතින් මාරම ලස්සන කැලෑවක්. අර වෙනද අර පැත්තේ කුණු දාලා කට්ටිය. ඉතින් මේ අපි හැමදාමත් වගේ මතක් කරනවා මේ වගේ අලංකාර පරිසර පද්ධති විනාශ කරගන්න එපා. ඉදිරි පරම්පරාවට මේක නැති වෙනවා කියලා කියන්නේ අපෙන් ඇති වැඩක් නැති වෙනවා. ඒ හින්දා පරිසර පද්ධති විනාශ කරන්න එපා. සතුන්වත් රැකගන්න, මේ සබාදහමත් පරිස්සම් කරගන්න. අපි මෙයාල මේනි ගැහණු සතා සතෙක්ගේ නියම ලස්සන අපි දකින්න ඕන ස්වභාවික පරිසර පද්ධතියක ඉන්නකොට. මේ ඉන්නේ ගැහණු සතා. මෙයාට අපි නයින්ගේ ගැහණු සතාට අපි නයින කියලා කියනවා. සැපින්න කියලා සර්ප ප්‍රජාවටම පොදුවේ සර්ප ප්‍රජාවගේම ඉන්න පිරිමි සත්තුන්ගේ ගැහණු සත්තුන්ට සැපින්න කියලා කියනවා. ඉතින් නයාගේ විතරක් විශේෂත්වයක් තියෙනවා. අපි නයාගේ ගැහණු සතාට නයින කියලා කියනවා. ගොඩ දෙනෙක්ගේ අතේ තියෙන මතයක් තමයි හැපින්න නයින හරිම ආක්‍රමණශීලී. එයා හරි මිනිස්සු පස්සේ පන්නගෙන ඇවිල්ලා දෂ්ට කරනවා කියලා වැරදි මිත්‍යා මතයක් තියෙනවා. ඇත්තටම ඔයාලට පේනවා ඇති දැන් මේ සතා එයා ඉන්න විදිහටම ඉන්නවා. දැන් පිරිමි සතා ඇදිලා ගියා. නමුත් එයා තාමත් ඒ විදිහටම ඉන්නවා. ඉතින් ආක්‍රමණශීලී ගතිය ගැහණු සතුන්ගේ ගොඩක් අඩුයි. එයාලා පන්න දෂ්ට කිරීමක් කිසිසේත්ම කරන්නේ නැහැ. ගැහණු සත්තු හෝ පිරිමි සත්තු එයාලට අනුතරක් වුණොත් තමයි එයාලා අපි මොන හරි ඩැමේජ් එකක් කරන්න ගියොත් තමයි එයාලා අපිට දෂ්ට කරන්නේ. හරි අපි මෙයාවත් දාමු. හරි අපි මෙයාව යවන්න කලින් අපි මෙයාගේ ෆොටෝස් ටිකක් ගමු. අපි ෆොටෝස් ටිකකුත් ගත්තා. මම ඔයාලට මේ ෆොටෝස් ටිකක් දාන්නම් බලන්න. අපි එන මෙයාවත් එළියට දාමු, කැලේට දාමු. හරි එහෙනම් ඔන්න පිරිමි සතා මේ පැත්තට ගියා, ගැහණු සතා මේ පැත්තට ගියා. ඉතින් මේ දෙන්න බොහෝ වෙලාවට එකතු වෙන්නත් පුළුවන්, ආයෙ හමු නොවෙන්නත් පුළුවන්. ඉතින් මේ පරිසර පද්ධතිය මම හිතනවා තවත් සර්පයෝ ඕන තරම් ඇති. නයි පොළොංගු හැම සතෙක්ම. ඉතින් අපිට සබාදහමට කරන්න පුළුවන් උපරිම දේ තමයි මේ දේ. සත්තුන්ගේ ජීවිත ටික පරිස්සම් කරලා සබාදහම සමතුලිතව කරන්න ඉන්නේ මේ සත්ත්ව ප්‍රජාව ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් මැදිහත් වීම මේක. ඉතින් මම හැමදාමත් ආදරෙන් ඉල්ලනවා හැමෝගෙන්ම සර්පයන්ව මරන්න එපා. මේ විදිහට අපිව දැනුවත් කරන්න. අපිට හැකියාව තියෙන උපරිම අවස්ථාවකදී අපි සම්බන්ධ වෙනවා. සතුන්ව රිලීස් කරගන්නවා. මේ වගේ පරිසර පද්ධතියකට නිදහස් කරනවා. ඉතින් තවත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.